දාමු. එහෙනම් කට්ටිය යමු අපිත් එක්ක අද බලන්න අලෙන් වින්ටර්ලෑන්ඩ්. සීතලයි. කොහොමද බස්? සීතලයිද? ඉතින් මේ පිළිමෝ සෙට් එකක් කියනවා නත්තර 100 කරත්තෙත් කියන එක. කරන්නේ හරියාකාර පැන්ඩෝ තියෙනවා. hello මගේ රත්තරන් යාළුවනේ welcome back to my YouTube channel. ඉතින් අර උත්තහිකුවා ඉතින් after long time UAE වල වීඩියෝ එකක් ගන්න. මේ වෙනකොට ඔයා ලංකාවේ වැකේෂන් එකේ වීඩියෝස් ටික බලාගෙන යනවා ඇති. මේක වැටෙන්නේ ලංකාවේ වීඩියෝස් ටික වුණාට පස්සේ අද අපි යනවා මෙහි තියෙනවා වින්ටර්ලෑන්ඩ්. ඩුබායි වල හිම බලන්න යන්න හදන්නේ. ඒ කියන්නේ කෘතිමව හිම හදලා තියෙන එක යුරෝප් වගේ සිස්ටම් එකකට තමයි හදලා තියෙන කානිවල් එකක් එක. ඉතින් අපි හිතුවා දී ඉවෙන්ට් එක බලන්න යන නිවාඩු දවසේ කට්ටියත් එක්ක. ඉතින් එහෙනම් සෙට් වෙමු. කොහොමද වන්ද දෙක? ලබන්න. සුපිරියන්. කියන්න හැදුවේ වින්ටර්ලෑන්ඩ් එක එන්ට්‍රන්ස් එක දිනම 25ක්. ඉතින් ටිකට් එක ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අපේ ගාව තියෙනවා ස්ටාෆ් ID එක. ස්ටාෆ් ID එක පාවිච්චි කරලා අපි අද යන්න හදන්නේ. තුන් දෙනාම කියනවා. සඳුන ඉන්නවා, සතුට ඉන්නවා, මං ගාව තුන් දෙනාම තියෙනවා. තුන් දෙනාත් එක්ක අපි වින්ටර්ලෑන්ඩ් එකට. මේක දින තමයි අපි යන්න හදන්නේ. ඔයාලට පේනවද දැන් මෙන්න මෙතන ඈතින් ලයිට් පත් වෙනවා. ඒ පේන්නේ වින්ටර්ලෑන්ඩ් එක. ඉතින් අපි යන ගමන් ඉන්නේ දැන්. සීන් එක විතර සීන් එක. ඉතින් හරි ස්ටාප් අයිඩියා කතාව කියන්න බැරුණානේ. මෙතන අපේ ඒ කියන්නේ මෙතන ෆුඩ් කෝට් එකක් තියෙනවා. ඒක අපි වැඩ කරන රෙස්ටුරන්ට් එකෙන් මෙතන බ්‍රාන්ච් එකක් දාලා තියෙනවා. එතකොට අපිට ඒ කියන්නේ ෆුඩ් කෝට් එකේ ස්ටාප් අයිඩියා එක තියෙනවා අපිට. ඒක නිසා තමයි එකෙන් යන අද අපේ ඕෆ් එක ඉතින් අපි හිතුවා වැඩ කරන තැන වුණාට නිකන් ෆ්‍රී එකේ ගිහිල්ලා බලන්න තින්න බෑ. පොඩි වටයක් දාලා එන්න කියලා. එහෙනම් ඇතුළට ගිහලා සෙට් වෙමු. ඈතින් ඔබට පෙනෙන්නේ ඉවෙන්ට් එක. උගේ පෙත්ත ගහලා එක්කන් ඉන්න බැරුණානේ මූට බා. ඔළුව ගිහිල්ලා තින්නේ බා. ඉතින් යාළුවනේ finally we are in Al-Ain Winterland. අපිට යුරෝප් කියන්නේ යුරෝප් වල සින්න ගන්න බෑනේ. ඒ වෙනුවෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ ලේන් එකේ තියෙන පර්ෆියුම් එතකොට සමහර ස්වීට් අයිටම් ගොඩම තියෙන පර්ෆියුම් තමයි. ඊට පස්සේ ස්ටැචුස් ඊට පස්සේ අඳුන් ඒ වගේ ඒවා දැන් මේ ලයින් එකේ තියෙන්නේ. ඒක හිම වැටෙන්නේ සැරින් සැරේට බා. එක දිගට වැටෙන්නේ නැහැ මේකෙන් වැටෙන්නේ. Helen Pamukeli. අපිට යන්න දෙන්නේ නැද්ද බං මේකේ? මං අහුව බං අවුරුදු 15 පල්ලෙහා විතරයි බං. මටත් යන්න ඕනේ බං. දැන් කාලේ ඉවරයි.
ඉතින් ඇවිල්ලා ප්‍රීමියම් ක්වොලිටි එකේ මෙරිගෝ රවුන්ඩ් එකක්. ඒ කියන්නේ ලංකාවේ කානිවල් එකක තියෙන ලංකාවේ කානිවල් එකක තියෙන අයිටම් වලට වඩා වැඩි දේවලුත් තියෙනවා. ලංකාවේ වගේ සේම් මේවත් තියෙනවා. වැඩක් නෑ අපට යන්න බෑනේ. මේ චොපර් තියෙනවා. හැබැයි මචං අර සුරංගනා කතාවල දැකපු මෙඩිකෝ රවුන්ඩ් එකක් වගේම මේ මෙඩිකෝ රවුන්ඩ් එක. ලංකාවේ ඉන්න අපලංගේ වුණ වෙන්නේ. ඔව්. කුතු නෑ මචං කෙලින්ම රාස්ත්‍රීය විතරයි. ඉතින් අර ෆිල්ම් වල වගේ නැතර ඉන්නකම දැකලා තියෙනවා. මේ දින පුංචි කෝච් එක. පුංචි කෝච් එක දෙනවා. රුපියල් 25යි ටිකට් එක වහයි. රුපියල් 25යි. මෙතන ඇවිල්ලා නැවක්. මේ නැව ඇවිල්ලා අර හෙට මෙහෙට පැද්දෙන විතර ඇවිල්න්නේ. පැද්දිනාගෙන ඒක සාමාන්‍යයෙන් සාමාන්‍ය උසකට යනවා. ඔව් සාමාන්‍ය උසකට යනවා තේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා බං හරියට මේ නැව පයිරට්ස් ඔෆ් ද කැරිබියන් එකේ ඌ මංකොල්ල කාපු නැවත්තයා මෙතන ගෙනලා තින්නේ. ඒක මෙතන හයි කරලා තිනවා. එහා මෙහා පැද්දෙන්න. ඒ කියන්නේ සිහි වටනයක් විදියට බං. ලස්සනයි දෙන්නේ. අපි තාසයි. ආසුමඩින් මේ වගේ යන්න බෑ අපිට. පොඩි ළමයින්ට විතරයි. ඒ කියන්නේ යන්න දෙන්නේ පොඩි ළමයින් විතර නැත්තම් යනවා. මං කිව්වනේ ඔයාලට UAE වල හිම බලන්න යන්න කියලා. මේ දිනේ UAE වල හිම. ඉතලයි. කොහොමද බස්? ඉතලයිද? සතුට මොකද ඉතින් මිඩ්ලෑන්ඩ් එක ගැන හොඳයිද? ඇත්තටම සුපිරි. ලස්සනට වැඩේ කරලා තියෙන උනාට අපිට නැති එක තමයි අපිට තියෙන එකම දුක. අපිට බලන්න විතරයි පුළුවන් කන්න පුළුවන්. එච්චර සතුරුන්චිලා පදින්න බෑනේ. ඉතින් ආමත් පොඩි කාලේ යන ආසයි එක්ක. දැන් තරුණයි. දැන් පදිනමයි. ළමයි නෝනවා. ඉතින් මෙච්චර කල් මේක වැඩ කරා රතු තමයි සිට්ටක් දාන්න ආවේ ආයි සුපිරිය. සිරාටම යුරෝප් ගිහපු වයිබ් එකක් තියෙන. ඒ කියන්නේ යුරෝප් ස්ටයිල් එකට තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලට බලුවා වස්තු පේනවා ඇති. ආයි සුපර්. ඉතින් මේ පිළිමෝ සෙට් එකක් කියනවා නත්තල් 100 කරත් එක්ක කියන මේක නවත්තලා තියෙනවා. නත්තල් 100 පොඩ්ඩ රෙස්ට් එකක් කරන් තියෙන. මෙතන නවත්තලා දෙනවා කට්ටියට බලන්න. ඊට පස්සේ ඔයාලා දන්නවද මේ තියෙන්නේ අර ඇස්කිමෝරු හදන ගෙවල් ඒ වගේ එකක් හදලා තින්නේ මේක ඇතුළේ තියෙන රෙස්ටුරන්ට් එකක්. ඒක සුපිරිය පිස්සුවක් ඒක ඇතුළේ. ඔයාලට පෙන්නන්න. ඩයිනින් යරි එක තියෙන එළියේ. ඇතුළකින් බලමු ඇතුළේ තියෙන කොහොමද කියලා. ඩයිනින් එළියේ. sama dinne ini gojok dulu dinne gimana kali ini gojok dulu asyago tik 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 ඔයාලා දන්නවද මට මේක දැක්කරොත් මතක් වෙන්නේ මොකද්ද කියලා ෆිල්ම් වල එහෙම දැකලා තියෙනවනේ හිම බබාලා හදලා ටෙලිෆෝන් බොක්ස් තියෙනවා UK ඒ කියන්නේ යුරෝප් ඒ සෙට් එකේ උනට අර අතීතයේ දුවගෙන යන්නේ ළමා කාලේට බං බලපු අර නත්තල් නිවාඩු බලපු ෆිල්ම් වලට බං Hindu atau itu sudah sampai nih. ඉතින් දැන් අපි ආවිල ඉන්න ෆුඩ් කෝට් එකට අපේ ෂොප් එකක් තිබි මේකේ තමයි අපි වැඩ කරේ මේකේ. ඉතින් මොනවාරි කන්න කියලා බැලුවා බලමු ඉස්සරහට ගිහිල්ලා. ලංකාවේ ඊගෙන කුත් ඉන්න ඉස්සරහ ෂොප් එකේ වැඩ කරන ඔයාලට පෙන්නන්න. මේ දින ෆුඩ් කෝට් එක. අපි මුලින්ම තේ එකක් බොන්න ගත්තා. මගේ එකක් තේ එක ඉවරයි. මෙතන තාම බොන ලොටෝ මේ. නේද? ලංකාවේ. මෙතන
වැඩ කරන්නේ ඒ වැඩ කරන්නේ ෂොප් එකේ on the block එකේ තේරිය බොන නැබී කපු වෙන price එක තමයි ඉතින් මොකද ඉතින් ඔන්න අපි ගත්තා french fries එකක් french fries එකේ තියෙනවා jalapeno තියෙනවා ඊට පස්සේ fried onion තියෙනවා ඊට පස්සේ තව sauce වර්ග දෙකක් දැම්මා okay let's go මේක ඇවිල්ලා try කරන්න කලින් මේක තමයි shop එක on the block let's go පොඩ්ඩක් දැන් try කරන්න කලින් කියන්න ඕන අපි මේක ගන්න ගියේ pay කරලා ලංකාවේ අය කෙනෙක් ඉන්නවා the block shop එකේ ඒ අපි payment එක ගත්තේ නැහැ thank you අයියෝ thank you එහෙනම් try කරලා බලමු Yes, macam ni. yes හොඳයි fried onion නම් දුක් දෙන්නද ඒ french fries එක හොඳයි මම Price එක හොඳයි මේ fried onion dry onion එක දාලා දෙන්න මම. ඒක sour spicy යන මේ sauce එකත් මේක හොඳයි. හයි හා. හොඳයි සෝස් එක. ඒ කියන්නේ මේ fries එකට seasoning මොකද දැම්මද නැහැ Price එක auto seasoning ලා එන්නේ. මම දැක්ක දාන්න පස්සේ. පාරේ බෑග් එක ඇතුලේම නේ. හරි ඉතින් අපි ඊළඟට try කරන්න හැදුවේ chocolate strawberry. මේක මේ දවස්වල viral යනවා මෙහෙ. ඒ කියන්නේ ලොකු scene එකක් නෙමෙයි strawberry වලට chocolate syrup එක උඩින් දාලා දෙන්නේ. try කරලා බලමු කොහොමද කියලා. ඉතින් මේක තමයි shop එකේ නම Ozzy Nest අපි ගන්නකො strawberry chocolate එක okay මේ පැත්ත කළු. හරියට let's try bro try. ඉතින් අපි try කරන්න යන්නේ strawberry chocolate එක Let's try. Yes, macam. yes Yes, sir. Yes, sir. Yes. Yes, sir. ඒක වාසිය. any comments සතුට ඒ ටේස්ට් එක මරු. ටේස්ට් එක ආසයි. ඒ කියන්නේ කාටද කියන්න පුළුවන් මේ ගෙදර ස්ට්‍රොබෙරි ටිකක් කපලා මේ නියුට්‍රන්ට් දාගත්තා හරි කියලා. ඔය හදන්න පුළුවන් සිම්පල් ඒ වුණාට ඒකෙදි වෙන තැනින් ඕඩර් කරලා කන තරම් හදලා යන්නේ නැහැ. හදන්න පුළුවන් කියලා කිව්වට අපි හදන්නේ නැහැ. හොඳයි නේද අතිරාඩම බ්‍රේඩම දෙනවා. try කරලා බලන්න. එන්න මම try කරන්න ඒ වගේ අර චොක්ලට් එකේ ස්ට්‍රොබෙරි එකත් එක්ක කම්බයින් වෙනවනේ. මාරු වෙනවා. අර අන්නාසි ගතියකුත් වෙනවා අන්නාසි වගේ රසකුත් වෙනවා ඒ අර ස්ට්‍රොබෙරි එකේ කියන සමහර එක ඇඹුල සීන් එක මරු එක. රසයක ඇතුළු රසයි මේ දුබායි මචං කන්නේ. ඇවිල්ලා ඇවිල්ලා දිනාමිසි 6ක් නේ දිනා 26. ආකයි පොඩි ගානක් උනේ ඉතින් හොඳයි රසයි ආය අපි බොන්න මොන්නයි යන්නේ. මොන්නේ. මම කතා කරාම බා. vlog එකට වහන. Red Bull එකේ මේක අලුත් නම් නැතුව ඇති මම try කරලා නැහැ. මේක try කරන්න කියලා බැලුවේ. බලමු. Red Bull the blue edition.
පැත්තේ නංගිලා ටිකක් ගිහිල්ලා. මොකද කියනවරු? sorry අඳුරන අර මම පොඩක් ගිහලා හම්බෙලා ඉන්නවා පොඩක් ඉන්න. මොනස්තරේ එතනද අර පැන්ඩෝ සිරප් එක වගේ අන්න හරි. හරිනේ? අපි කියන අපේ භාෂාවෙන් කියන මකුළු රහයි කියලා මකුළු රහයි මේ. ඔය දන්නේ නැති ඒවා බීලා Set වැඩක් නැහැ. මේ තියෙන සුපිරි පානේ ලංකාවේ තියෙන මෙහෙත් තියෙන අරක සිරවටම් මේ අර පැන්ඩෝ සිරප් එක පොඩි උන්න දෙන්නේ ලංකාවේ අර මූඩියත් අද කරලා අරින් තියෙන්නේ දීලා බලන්න. මම හිතුවා මේ CS කරා කියලා බා. ඒ බා කැඩුවා තරක් දීලා බලන්න. කියන් බල්ලා පැන්ඩෝ සිරප් එක තනි කරේ. හරිනේ හරියාකාර පැන්ඩෝ සිරප්. මේ ඔයාලා දැකපු එකේ මේක හුලම් බහලා තියෙන දැන්. ආයෙ කිලි. කවුරු හරි ආයෙ කට්ටෙන් යනවා බා. ආයෙ කට්ටෙන් යනවා කිරිලා තියෙන්නේ. හරි ඉතින් ඔයාලා දකින්න ඇති මේ වින්ටර්ලැන්ඩ් එක කොහොමද කියලා. ඇත්තටම ඉතින් මිඩල් ඊස්ට් කියලා කියන්නේ හිමවැටෙන රටක් නෙමෙයි. සීතල කාල වුණත් සාමාන්‍ය ලොකුම සීතලක් නෑ. සාමාන්‍යයෙන් 10 ඩිග්‍රී වගේ තමයි ටෙම්පරේචර් එක යන්නේ. ඉතින් එහෙම වෙලා තිනකොට මේක ඕගනයිස් කරලා යුරෝප් ෆීල්ඩ් එකක් මිඩල් ඊස්ට් ඉන්න කට්ටියට දීපු කට්ටියට තෑන්ක්ස් කරන්න ඕනේ. මොකද ලෝකල්ස් ආ විතර නෙමෙයි මෙහෙන්න අනිත් ජාතීන් උත් ඇවිල්ලා මේක බලනවා. ඉතින් සුපිරියක් මේක ඇත්තටම. ඉතින් එහෙනම් ওই ටික තමයි අද අපේ බ්ලොග් එකේ උනේ. වෙනදා වගේ ඉතින් බ්ලොග් එකත් එක්ක එකතු වෙනකොට ඔයාලා හැමෝටම thank you so much. වෙනදා වගේ කොල්ල කෙල්ලෝ ටික ආදල් එකේ ඉන්න ඕනේ. channel එක subscribe කරන්න ඕන, like එකක් දාගෙන යන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.